Hi, good morning. ගුග කාලෙකින් ලොකු බ්‍රේක් එකක් අරගෙන මේ අපි බ්‍රේක් එක තව ගන්නවා මේ ගන්න කියන්නේ මේ පොඩි බ්‍රේක් එකක් ගත්තා මේ පොඩි වැඩ වගේකට අපි ඊට පස්සේ හිතන් හිටියේ ඊළඟට එක දිගට දානවා කියලා. හැබැයි දැන් ආයි channel එක ඇක්ටිව් කරන්න උනා මගේ බොක්කක්. එයා යනවා රට ආයි හම්බෙන්නේ නැහැ එයා. ඒ නිසා vlog එකක් කරන්න ඕනේ කියලා ආයි මොකද මේ ටික තමයි ඉතුරු වෙන්නේ. මේ ආයි බලන්න. මේ එයාව හම්බෙන්න ලංකාවේ අන්තිම දවස අද. අපි බලමු කොහොමද කියලා. එතකොට කවුරු වගේ දන්නවද ඉන්නේ? හෙක්ට. ඊළඟට සලි තේසීනේ ඉන්නේ. කාර් එක පොඩි අප්ලික් එකක් කරලා දෙන්න ක්ලච් එක වැහලා. මේගොල්ලෝ තමයි හදන්නේ. ට්‍රිප් එක මෙතනින් පටන් ගත්තා. සලිත් ගියා කාර් එකට කෑල්ලක් ගේන්න. අපි එතන බේකරි එක ගන්න නැත්නම් බේකරි මාල් පාන් කළා. උඹෝ කාර් එක හදාගත්තා. දැන් අපි යනවා. දැන් තමයි ට්‍රිප් එක හරි ට්‍රිප් එක පටන් ගන්න යන්නේ. හැපනින් ටික පටන් ගන්න යන්නේ දැන්. අපි එක තැනම බලලා බුකින් එක දාන් ආවා. හවස 5ට එතනට යන්න ඕනේ. දැන් කන්න ආවා බීච් එකට. කොකනට් කෝ නෝමල් මැඩම්. මේ බීච් එක ලස්සනයි නේද? සලිත් ගියේ අන්තිම දවස් ලංකාවේ. මිරිස්ස බීච්. අනිත් අන්තිම දවස් ලංකාවේ කනස් තියෙනවා. අපිට සෙට් වෙනවා. අර ඉන්නේ ඔතම්බෝ දැන්. බඩගින්නේ උඩරෙම ඉන්නේ. කාර් හදාගෙන. මේ UK මැඩම් කෙනෙක්. මේ කන්න නැද්ද? පොතට අවුව තිබිලා දැන් වහිනවා. වහින එකට අපි ආපුවා. යමයි මේ බීච් එක තමයි අපි අන්නර හරි පාටිය වැදුනේ. අපි ආවේ අරගෙන බහැලා. මේ බීච් එකේ තමයි අපි 2023 දෙසැම්බර් 21යි 2024 ජනවාරි පළවෙනිදා මේ බීච් එක තමයි හිටියේ. හැබැයි අපිට 2025 ලබන වීඩියෝක් කරන්න බැරි වුණා. ඒකට හේතුව ඔයගොල්ලෝ ඉස්සරහදී දැනගන්න. ඉතින් මොනවද කියන්න තියෙන්නේ? ලංකාව ගැන වාක්‍ය පහක් කිය. ලංකාව හරි ලස්සනයි. මේක ඉන්දියන් සාගරයේ මුතු ඇටයක්. බට් අපිට මුතු ඇටෙන් යන්න වෙලා තියෙනවා. දුකයි. ලංකාව ලස්සනයි. දුක උනාට කරන්න දෙයක් නැහැ. තාම කෑම කන්න හරියට තැනක් සෙට් වුණේ අපිට. අපි දැන් මේ ඉන්නේ හරියටම මිරිස්ස බීච් එකේ. අපි හංගම යන්න හිතන් ආවේ හංගම ප්ලේස් එකට. ඒ වුණාට එතන ප්ලේස් එක හරියන්නේ නැති නිසා අපි මෙතනට ආවා. මගේ හදවම සොයනා හැකි අපි ඇයි මෙහෙම අපකින් හිතේ දෙමසක් යන්න එනවාගේ යලි හමු වෙන්නේ කෙදිනද අපි සලිත්ව මාර සුදුයි සලි. මේ මගේ උපතින්ම කලය ගානේ. තමා. කියන්න එපා. ගෝල්ඩන් කලේ එකක් තියෙන්නේ. මේ හොඳම ලංකාවේ ඔරිජිනල්ම ස්කින් කලය එක. හායි. හැමෝම කැමති පාටද? හායි. කොහොමද? ඉතින් කොහමද? අනේ කොණ්ඩේ කපල. මේ අපි UK ඉන්නේ. UK බීච්. ලන්ඩන් බීච්. උස්සට ගිහින්. අපේ උණ ප්ලේ කරන්න යන්නේ. තමයි අපේ ස්ටෝරියක් දාලා උණීට දාන්න ඕනේ. හායි හායි. හායි ළමයි. හලෝ කොහමද? මෙයා ගන්ති දවස් ලංකාවේ. සලිත් මේ වාර. බීච් එක ලන්ඩන් මේ හදි.
ජංක්ෂන් එකේ. ලන්ඩන් හන්දියේ ඉන්නේ. උන්ට එහෙම ලොකුවට පන්නන්නේ මේ පැත්තේ නම් ওই පැත්ත මාර ලස්සන. මේ මුරුතේ නතර කරලා තමයි පන්න වෙන්නේ. අපිට ඒක ඕනලා කියන්න පුළුවන්ද? අද සීත සුළඟ මදහසනගන විට සිත කොළවුනිද මෙතරම්. මෙතන අපි රයිස් කෑවා, නූඩ්ස් එකක් කරගත්තා. දැන් වෙලාව 5. මේ වෙලාවේ මාර වයිබ් එකක් තියෙන්නේ අර මේ ඉර බහින්න යන වෙලාව නිසා මාර ලස්සනයි. කලර්ස් එහෙම මාරම ලස්සනයි. මේ පැත්තට මේ පැත්ත තමයි එළිය. මාර ලස්සනයි. මේ පැත්ත ලස්සනයි. මගේ පාළු හිතට මනමාල කතා කියමින් මනමාල කතා කියමින් Hi guys. ඔයාලා දකින්නද දැන් මේ වටේ පිටේ ඔක්කොම තිබ්බ මොනවාද කියලා අපිට දැන් වෙලාව මේ වැලිගම උතන 10 වෙනකම් මේක ඕපන් කිව්වා. ඔව්. මෙතනදී ෆුල් හැපනින්. අපි මෙතෙන්ට ආවෙත් පොඩක් චිල් එකේ ඉන්න මොකද මෙතන පූල් එක තියෙනවා. ඕගොල්ලෝ දැකලානේ අපේත් එක්ක ඒන්ජල් බීච් වීඩියෝ එක. ඒක දැන් නෑ account එකේ. ඒ වගේම තැනක්. ඒ වගේම තැනක් මෙතනත් චිල් එකේ ඉන්න පුළුවන් පූල් එක තියෙනවා. ඊට පස්සේ බීච් එක තියෙනවා. ජාවා ලොන්ච් එකක් තියෙනවා. මේ තව කැෆේ ටිකක් තියෙනවා කෑම කන්න. ඔව්. මෙතන බීච් එකක් තියෙනවා. එහා පැත්තේ බීච් එක තියෙනවා. මේ හරියට මැරියට් එක පල්ලෙහා. ඔව්. ජීවිතයේ මේ විදිහට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා කලකී දේවල් පමණක් පසුපස වාගේ දැනෙනවා සෙවණැල්ලක් වගේ ජීවිතයේ මේ විදිහට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා
ආපහු අපි දැන් යනවා පූල් එකට. පූල් එක. ගිහිල්ලා රැටත් මොන හරි කාලා ඊට පස්සේ මෙතන සරිත් බයි කියන්න තියෙනවා. යා පූල් එක. පූල් එකට ගිහිල්ලා කෑමත් කාලා දැන් සරිත් එක්ක කයියක් දාන්න කුණ ගහන්නත් තියෙනවා. අන්තිම කාඩ් එක කලින් ඌණු කියන්න ඕනේ. සිම්පල් දාන්න. අන්තිම කාඩ් එක කලින් ඌණු කියන්න ඕනේ. කාඩ් දෙකක් අතේ තියෙද්දි ඒ දෙකේ එකක් දානකොට ඌණු කියනවා. කියන උණ කියන්නේ කියනවා අන්තිමට ඉන්නේ කියලා කියන උතර අනිත් අය ඔයාව වැඩි ඉවර කරන්න නොදී ඔයාව තියාගන්න try කරනවා. ඔයාලට ඌණු කියන්න බැරි වෙනවා කාඩ් හතරක් ගන්න. දැන් මේ කළු පාටක දාන්න ඕනේ. ඔව් ඔව් අර පාට හතර තියෙන එක දාන්න. කාඩ් හතරක් දාන්න. ඕනේ ගත්තාද පාට හතර තියෙන. ඒවා නිකන් දාන්න තියන් ඉන්නේ නැහැ ඒවා ගේමට දාන්න තියන් ඉන්නේ. මේ ගන්න එක දාන්න. ගන්න එක දාන්න. ගන්න එක වල මෙච්චර නෝ දාන්නේ. මම බෝ. හරි මං ගාව නිල්ල 30 දාගන්න. බලන්න ඒවා මං කන්නේ මේක කොහොමද? මේක දරුවෝ. ඒ බහුණා වෙඩි. අමුතු ඇලෙමින් ඉඳන් කරනවා. ඈ අම්මට හුතු. පාට කොළ කිව්වනේ? කොළ කිව්වා. මිතුරෙකු වාගේ ආදරෙන් තවකෙකු දේදෝ සංසාරේ ලංවෙලා හිත හදනා පැහැදිලි අහසින් දලරැලි සයුරින් හෝ කරදර වටලා සුවය දෙනා හිතවත්කම් මුමුණලා හදගෙත්තම් කරගෙන වේදනා වැළඳගෙන රකින්න වේ කඳුලින්නේ ප්‍රාර්ථනා තාරුකා දින දෙනා කායනා පරිස්සම් කරා. එලගිරි ජයවා ජයෙන් ජයම වෙන්න ඕනේ නංගේ. කොහෙද යන්නේ?